මගේ නම MP ශ්‍රියානි සන්ධ්‍යා කුමාරී. මගේ වයස අවුරුදු 40යි. මම නාරම්බල. මම ටාන්ස් ගල්ප් එක ඇත්තටම පළවෙනි වතාවට ඉස්සලම තෝරගත්තේ මේ යන මගේ තුන්වෙනි වතාව. පළවෙනි වතාවේ ඉඳන් මේ වෙනකන් මගේ ටාන්ස් ගල්ප් එකේ සෑම සියලුම සේවක සේවිකාවන් මයිත් එක්ක සුහදව නිතරම ඔයා කොහොමද මිස් කරන්නේ? මොකද මගේ අවුරුදු ගාන ගෙවිලා ඉවර වුණත් ඒගොල්ලෝ මාත් එක්ක හැම වෙලෙම කතා කරා. කණ්ඩ බොණ්ඩ ලැබෙනවද? හැමදේම හම්බ වෙනවද? වල ෂැම්පෝ ටික හැම වෙනවද? ඒ සෑම දෙයක්ම හැම වෙලාවෙම හැම මොහොතකම මගේ සේවිකාවන් හැමතිස්සෙම මගෙන් අහුවා. ඒ නිසා තමයි මම පළවෙනි පාරේ ගිහින් නිමා කළා දෙවෙනි පාරට ටාන්ස් ගල්ප් එක හොයාගත්තේ. මම කිසිම සබ් කෙනෙක් හරහා ආපු කෙනෙක් නෙමෙයි. මම මගේ කැමැත්තෙන් මම ආපු ගමනක්. මම හොයාගෙන ආව ගමනක් මේක. ඉතින් මේ තුන්වෙනි වතාව මම අද පොත බාර දුන්නා. ඇත්තටම ටාන්ස් ගල්ප් කියන්නේ මට හොඳ ගමනක් යන්න හිත දුන්න හොඳ තැනක්. මම අද නැගී සිටිනවා නම් ඉන්නෙත් මේ ටාන්ස් ගල්ප් එකේ හින්දා. ඇත්තටම මම හරි ආදරය කරන ටාන්ස් ගල්ප් එකක්. යම් කිසි කෙනෙක් දෝෂයක් කියනවා නම් ඒකටත් මම හරි අකමැතිකමක්. මොකද යන කිසිම තැනක මට පඩිය හම්බුනේ නැත්තේ නෑ. මට පඩිය හරියට හම්බුණා. නිතරම කතා කරලා අහනවා ඔයාලට පඩිය වෙලාවට හම්බ වෙනවද? හැමදේම දෙනවද? ඔයාලට කන්න හම්බ වෙනවද කියලා අහපු හැම සේවිකාවම මගෙන් අහුවා. ඇත්තටම කුරුණෑගල මේ ටාන්ස් ගල්ප් එක තියෙන්නේ උසාවිය ඉස්සරහා. මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා යන්න බලාගෙන ඉන්න සහෝදර සහෝදරියන් සිටිනවා නම් මේ ස්ථානෙට එන්න පඩිය කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මම වගේ හොඳට ඉන්න පුළුවනි. අද මං ඇත්තටම අවුරුදු 40ක් වුණත් තුන්වෙනි වතාවට බාර දුන්නේ ඇත්තටම හොඳ ටාන්ස් ගල්ප් එක නිසා.